විශ්වසුවය YouTube නාලිකාව වෙනුවෙන් මම ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම රජයේ ලියාපදිංචි දේශීය වෛද්‍යවරයෙක්. මගේ අරමුණ අධ්‍යාත්මික ක්‍රමයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ තුලින් වඩා සාර්ථකව ලෙඩසුව කිරීමයි. මම මෙතෙක් දහස් ගණක් ලෙඩුන් දහස් ගණක් සුව කරලා තිබෙනවා. ඒ අයගෙන් සුළු ප්‍රමාණයක පමණයි ඔබ වෙත ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන්නේ. මොකද ඒ අයගේ කැමැත්තකින් තොරව අපිට ඒ තොරතුරු ලබා ගැනීමට නොහැකි. අර කොයි වගේ වද තිබුණේ? මේ බයික් එකකින් වැටිලා ඔව් දකුණු පැත්ත තමයි වැදුනේ. ඔව් මේ අතයි උකුළු වැටේ. ඔව් එතකොට මේ දකුණු කකුලේ දණියෙන් පල්ලෙහායි ඔව් ඔව් තමයි පැනලා අමාරු වෙලා තිබුණේ. ආ ඉතින් ගේම වලකින් බේත් කෙරුවා. කොච්චර කල්ද ඒක වෙලා? දැනට අවුරුදු 20ක් විතර කිට්ටු වෙනවා. අවුරුදු 20ක් විතර. ඔව්. එතකොට මේ මේවා බේත් ගන්න ගියාත් තැන් වලට? ඔව් කීප පොලකටම ගියා බේත් ගත්තා. කොහෙද ගියේ? ඉස්සල්ලාම කඩහපොළ. කඩහපොළනේ. ගියා ඊට පස්සේ ගල්කන්ද ගියා. ගල්කන්ද. ඔව්. ඊට පස්සේ මීගහකොටුව. මීගහකොටුව. ඊට පස්සේ හේනේ ගෙදර. ඔව්. ගල්ටන් වැව. ගල්ටන් වැව කොහෙද තියෙන්නේ? ගල්ටන් වැව පොල්පිටිගම. පොල්පිටිගම. ඊට පස්සේ වීර පොකුණේ තැනකට ගියා. මෙද මැදුරකට. ඔව්. ඉතින් වරින් වර මේ වගේ අමාරු ආවා සුවයක් උන්නේ නැහැ. සුවයක් උන්නේ නැහැ නේ. නෑ. හරි. එතකොට මේ ඔයා මේකේ දැන් අත පැනලා ඒක අත හැදුවද? අත හදන්න බැරුව ගියා ඒගොල්ලන්ට. කොහෙද? ඒ පොල්පිටිගම. පොල්පිටිගම. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද කරේ අතට? අත ඒගොල්ලෝ මේ ලණුවක් දාලා ඔව්. මේසයක් උඩින් තියලා ඔව්. නළුවෙන් දෙන්නෙක් ආහාරයට ඇද්දා ඒගොල්ලෝ. මම අත දිගාරෙන්න. අත දිගාරුන්නේ නැහැ. ඉතින් මම හින්දා මං කිව්වා එපා කියලා ඒක කරන්න. හරි හරි. දැනට අවුරුදු 10කට විතර එහා මේ කතාව. හරි හරි. ඔව්. ඔව්. ඉතින් හරි කියලා හැම ආවා. ඊට පස්සේ ඔයාට අවිදින්න අපහසු ගතිය මේ වගේ තිබුණාද? ඔව් මේ වරින් වර වැඩක් කරුවොත් වැඩිපුර වෙලා හිටගෙන හිටියොත් ඔව් මේ පැත්ත මේ දකුණු උකුළු වැටේ පැත්තේ නැමෙන්න බෑ. ඉදිමිලා යනවා. තදින් හුස්මක් අල්ලපුවාම මේ හිර වෙලා හිටිනවා. ඒ වගේ අමාරු තිබුණා. ඉතින් කකුල නමන්න බැරි ගතිය. ඔව් කකුල නමන්න දිගාරින්න බෑ. මේ අටකොටුව පැනලා වගේ තියෙන ඉස්සරහට. නමන්න දිගාරින්න බැරුව තිබුණා නේ. එතකොට දැන් මේ කවුරු හරි කියලා මං ගාවට ආවා නේද දැන්? මහත්තයා ගාවට ඉස්සරලාම අපේ අම්මා ආවා මහත්තයා එහා පැත්තේ ඉන්නකොට. එයා කීප සැරයක් මම එක්කගෙන ආවා. පස්සේ මම නිකම්ම හිතලා තමයි ආවේ දැන් හැමතැනම ගිහිල්ලා තියෙනවානේ. ඔව්. කියලා තමයි මම මේ විදිහට ආවේ. හරි. දැන් මෙහෙ කී ගමනක් ආවද ඔයා? දැන් අද මේ තුන්වෙනි සැරේ. තුන්වෙනි සැරේ දෙවෙනි සැරේද? තුන්වෙනි සැරේ. තුන්වෙනි සැරේ නේ. ඔව්. දැන් කකුල නමන්න පුළුවන්ද ඔයාගේ? ඔව් නමන්න පුළුවන් මේ බ්ලොක් තිබුණා. දැන් ඒවා ඇරිලා තින්නේ නමන්න දිගන්න පුළුවන්. බාන නමන්න කකුල හොඳට. හොඳට නමලා කකුල් දෙකේම තිබුණා නේද? ඔව් දෙකේම. අනික කකුල නමන්නකො. දැන් බෙල්ලේ අමාරුව අඩු වුණාද? බෙල්ලේ අමාරුව සෑහෙන දුරට අඩුයි දැන් හරවන්න පුළුවන්. මේකේ වම් පැත්තේ තියෙන නාල ගැට ගහලා වගේ දැන් ගොඩක් දුරට අඩුයි ඒක. ඉදිරියේදී අපි ටිකක් බලමු තව කරලා ඒකට ගොඩක් අඩු වෙලා යයි ඈ. හොඳයි. හරියට ගොඩක් ස්තුතියි. හරි බොහොම ස්තුතියි. හරි බුසන්න හරි. සරණයි මහත්තයා. හරි.